හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම අලර්ට් ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි ඔයාගේ නැන්දම්මා. ඒ කියන්නේ ඔයා ආදරය කරන කෙනෙක් නම් ඔයා ආදරය කරන කෙනාගේ අම්මා, එහෙම නැත්නම් ඔයා දැනටමත් already married කෙනෙක් නම් ඔයාගේ පාර්ට්නර්ගේ අම්මා. ඒ කියන්නේ ඔයාගේ mother in law ඔයා ගැන හිතන්නේ කොහොමද කියලා තමයි අද බලන්නේ. විශේෂයෙන්ම මතක තියාගන්න මේක පොදු රීඩින් එකක්. වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. තව කෙනෙක්ට ඇකියුරේට් වෙද්දි තව කෙනෙක්ට ඇකියුරේට් වෙන්න පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම ඒකත් අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගෙන් විස්තර දැනගන්න ඕන නම් ඔයාට පුළුවන් පර්සනල් ටැරෝ රීඩින් එකට මාව WhatsApp හරහා සම්බන්ධ කරගන්න. මගේ නම්බර එක තියෙනවා TikTok, Facebook සහ YouTube bio එකේ. ඔයාගේ පාර්ට්නර්ගේ ආකර්ෂණය වැඩි කරගන්න ස්පෙල්ස් වලට, රිචුවල්ස් වලට ඔයාට පුළුවන් ඒවටත් මාව සම්බන්ධ කරගන්න. ඔන්න මම පයිල්ස් දෙකක් අරන් ඇවිත් තියෙන්නේ. ඔයාගේ නැන්දම්මව මතක් කරගෙනම ඔයාට වැඩියෙන්ම හිත යන පයිල් එක වීඩියෝ එක නවත්තලා හරි තෝරගන්න. පළවෙනි පයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ ඔයාගේ නැන්දම්මා ඔයා ගැන නිතරම කනස්සල්ලෙන් ඉන්නවා කියලා පෙන්නනවා. සමහර වෙලාවට ඔයාව වැඩි එයාට අල්ලන්න නැති ගතියකුත් පෙන්නනවා. ඉතින් ඔයා කරන කියන දේවල් එයා වැරදියට වටහාගෙන ඒව ගැන හිත ඔළුව අවුල් කරගෙන ඉන්න බවකුත් පෙන්නනවා. ඔයා එක්ක කෙලින්ම අහිතක් නැතත්, එහෙම නැත්නම් ඔයාට මේ දේවල් මූණට නොපෙන්නුවත් ඔයා ගැන ඉන්නේ බයෙන් හරි එහෙම නැත්නම් සැකයකින් තමයි. ඉතින් එයා ඔයාව දකින්නේ ගොඩක් ක්‍රියාශීලී, අලුත් අදහස් තියෙන, උනන්දුවෙන් වැඩ කරන කෙනෙක් විදිහට. ඔයා අලුත් අත්දැකීම්, අලුත් දේවල් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් කියලා එයා හිතනවා. එයා ඒ ගැන මොනවා වුණත් අගය කරනවා කියලාත් පෙන්නනවා. ඉතින් එයා හිතනවා ඔයා එයාට වඩා ගොඩක් වෙනස් කියලා. ඉතින් නවීන පන්නේ ඔයාට අදහස් තියෙනවා, උදහස් තියෙනවා කියලාත් හිතනවා. ඒ වගේම ලස්සනට අඳින්න පළදින්න පොෂ් එකට කැපිලා පේන්න ඉන්න හදන කෙනෙක් විදියටත් ඔයාව දකිනවා. ඔයා ඕනවට වැඩිය ක්‍රියාශීලී, එහෙම නැත්නම් ස්වාධීන වෙන්න හදනකොට, ඔයා ඕනවට වැඩිය ෆැෂන් කරනකොට, මොඩිෆයිඩ් වෙන්න හදනකොට එයා ඒකට වැඩිය කැමති නෑ. ඉතින් එයා ඔයා ගැන පොඩි පැහැදීමකින් ඉන්නවා. හැබැයි එයාගේ පෞද්ගලික අදහස්, එතකොට පරණ ඔය මතයන් නිසා ඔයා එයාට වැඩිය තේරුම් ගන්න අපහසු බවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ගැන එයා නිතර කල්පනා කරනවා. යුනිවර්ස් ඇඩ්වයිස් එකක් විදියට වැටිලා තියෙනවා ඔයා එයාත් එක්ක විවෘතව සුහදව කතා බහ කරන්න කියලා. එතකොට එයාගේ හිතේ ඔයා ගැන තියෙන අපහැදිලි තැන්, ඒ වගේම එයාගේම මතේ ඉන්න ගතිය, ඒ වගේ දේවල් ඔයා ගැන තියෙන ඩවුට්ස් එයාගේ හිතින් ඒ දේවල් එයා ටික අයින් කරගන්න හදාවි කියලා තමයි පෙන්වන්නේ. දෙවෙනි පයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ ඔයාගේ නැන්දම්මා ඔයාව දකින්නේ ඉදිරි දැක්මක් තියෙන, දුරදිග බල්ලා වැඩ කරන, ස්වාධීන සහ පවුලේ අනාගතය ගැන වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් විදියටයි. ඔයා එයාලගේ පවුලට අලුත් බලාපොරොත්තුවක්, ශක්තියක් ගෙනෙනවා කියලා විශ්වාස කරනවා. එයාගේ හිතේ ඔයා ගැන ලොකු ප්‍රසාදයක්, පැහැදීමක් තියෙනවා. ඉතින් ඔයා ගොඩාක් ක්‍රියාශීලී, දක්ෂ, නිර්මාණශීලී කෙනෙක් විදියටයි ඔයාව දකින්නේ. ඔයා ඔයාගේ පාර්ට්නර්ට වගේම පාර්ට්නර්ගේ පවුලට, ඒ කියන්නේ නැන්දම්මා හිතනවා එයාගේ දරුවව ඔයා හොඳින් බලා ගන්නවා වගේම එයාලගේ පවුලටත් ඔයා හොඳ ගමනක් යන්න උදව් කරાવી කියලා. ඔයාගේ හැකියාවන්, ඔයාගේ පෞරුෂය ගැන නැන්දම්මා ඉන්නේ ලොකු පැහැදීමකින්. ඔයා ඒ පවුලට එක්ුණොත්, එහෙම නැත්නම් එක්ුණ නිසා අලුත් ජීවයක්, ප්‍රබෝධයක් ලැබී තියෙනවා කියලා නැන්දම්මට හිතෙනවා කියලා පෙන්නනවා. ඉතින් ඔයා එයාලගේ පවුලට වාසනාවන්ත කෙනෙක් විදියට සහ ඔයා ගැන ඊට සුබවාදී විදියට තමයි හිතන්නේ. ඉතින් මේ රීඩින් එක ඉවරයි. තව අලුත් ටැරෝ රීඩින්ස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ රීඩින් එකත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.